ආයිබෝන් යාළුවනේ ඔන්න මම විශේෂ කරුණක් ඉතින් මගේ වීඩියෝ එකට මගේ account වලට දාන්න හදන්නේ මොකද මේ දීඝවාපි පුරාණ රජමහා විහාරයේ තිබෙනා වූ වම්පසට තිබෙනා වූ පුරාණ රජමහා විහාරයේ සතර මහා දේවාලය පුරාණ සතර මහා දේවාලයේ ඉතින් මේ හරියාකාරව ගිරි මේ උත්සවයේ කප්පිටුවෙන් පටන් ගන්නවා පළවෙනිදා. ඉතින් 7 වෙනිදා වෙනකන් අපේ දේව කටයුතු වෙනවා. ඉතින් 7 වෙනි දවසේ ගම්මඩුව සෙල්ලම් කරනවා, කලෙලි බස්සනවා ගම්මඩුව. ඉතින් 8 වෙනි දවසේ ඉතින් යාළුවනි ගිනි පෑගීම කරනවා, කාවලි සෙල්ලම් කරනවා. මේ අම්පාර අවට ඉන්නා වූ සියලුම වරන් දරුවන්ටත්, කපු මහත්තුරුන්ටත්, එහෙනම් මෑණිවරුන්ටත් ආර්දනා කරනවා මම. ඉතින් සුබ සිතෙන්ම ආර්දනා කරනවා එදා අපේ 8 වෙනිදාට ඇවිල්ලා සහභාගී වෙලා ගිනිමැලේ තරණය කරන්න කියලා ආර්දනා කරනවා. ඉතින් ඒ අතරතුරේදී දේවාල භූමිය කලෙලිමත් කරනවා, තීන්ත ආලේප කරනවා, පිළුම ආලේප කරනවා. ඉතින් ඒ ආලේප කරවන්නා වූ මොහොතට ඉතින් අම්පාර අවට මේ දීඝවාපියේ දරුවන්ට ඇවදින් හරි ආකාර යම්කිසි උදව්වක් යම්කිසි අත්වලක් වෙන්න පුළුවන් නම් ඉතින් ඒක මම සුබ සිතින් ඔබ දරුවන්ට මම ආර්දනා කරනවා. ඉතින් ඒ ආකාරයට මම මගේ වීඩියෝ බලන හැම කෙනාගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා මේ දේවාල භූමියේ මේ කටයුතු වෙනවා. 9 වෙනිදා උදේදී කැපිල්ල ආරම්භ කරනවා. දිය කැපිල්ලෙන් අවසන් කරනවා. 8 වෙනිදා රාත්‍රියේ තමයි ගිනිපෑගීම කරන්නේ. 7 වෙනිදා රාත්‍රියේ තමයි ගම්මඩුව නටන්නේ. ඉතින් දරුවනි සියලුම වරන් දරුවන්ගෙන් මම ඉල්ලුම් කරන්නේ සැබ ආර්දනාවකින් මම ආර්දනා කරනවා. ඉතින් ඒ සියලු දරුවන්ට ඇවිදින් මේ ස්ථානයේ ගිනිපෑගීම තරණය කරන්න, දේව කටයුතු වලින් දේව වරම් පැහැදිලිමත් කරවා ගන්න, වරම් වැඩි දියුණු කරගන්න කියලා මම ආර්දනා කරනවා. ඉතින් මගේ වීඩියෝ බලන ජිනු පෙඩස්සම් කියලා පදිතලාවේ ඉන්නවා. ඒ අයටත් මම ආර්දනා කරනවා මගේ වීඩියෝ බලන සෑම කෙනාටම මම ආර්දනා කරනවා. ඒ වගේම මම ඉල්ලුම් කරනවා දීඝවාපියේ දරුවන්ගෙන් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න කියලා.